අදත් මම කියන්න යන්නේ ජයවීර මුදලාලි වටා ගෙතුණු සත්‍ය සිදුවීම් දාමේ ඇසුරින් නිර්මාණය කරන ලද කතාවේ දෙවැනි කොටසයි. මෙහි එන නම් ගම් සියල්ල මනස්කල්පිත බව කරුණාවෙන් සලකන්න. ජයවීර මුදලාලිගේ 7 දවසේ දාණයෙන් පහු ජයවීර මුදලාලි පාවිච්චි කළ සියලුම බඩු බාහිරාදිය ගම්මුන් අතර බෙදා දීමට ජගත් හා ජානකී කටයුතු කළේ ඒ දේවල් වලින් ඔවුන්ට කිසිම ඵල ප්‍රයෝජනයක් නැති නිසායි. නමුත් මුදලාලිගේ බඩු රැගෙන යන බොහෝ ගම්මුන්ට කරදර රැසකට මුහුණ දීමට සිදුවන බව ඔවුන් කිසිවෙක් දැන සිටියේ නැහැ. දවසින් දවස මුදලාලිගේ බඩු රැගෙන ගිය ගම්මුන්ට හීනෙන් ජයවීර මුදලාලි භයංකාර රුවකින් පැමිණ ඔවුන්ගත් බඩු බාහිරාදිය නැවතත් තිබ්බතැනටම දෙන ලෙස ඊතා තර්ජනාත්මකව ඔවුන්ව බියවැද්දුවා. මේ සිදුවීම් එක්ක බාරෝන් අප්පු හැර අනිත් සියලුම දෙනා ඔවුන්ගත් බඩු බාහිරාදිය නැවතත් ජයවීර බංගලාවටම බාර දෙන්නට වුණා. බාරෝන් අප්පු මුදලාලිගේ බඩු වලින් රැගෙන ආ තිබ්බේ ජයවීර මුදලාලිගේ ටෝච් එකයි. ජයවීර මුදලාලි හීනෙන් ඇවිත් බාරෝන් අප්පුව 3 වතාවක්ම බය කර තිබුණත් ඒ ටෝච් එක බාරෝන් අප්පු කිසි ලෙසකවත් එය නැවත බාර දුන්නේ නැත්තේ ඒක ඔහුට ගොඩක් ප්‍රයෝජනවත් වන නිසායි. එක් දවසක් ගමේ කසිප්පු වාඩියට ගොස් හොඳින් සප්පායම් වූ බාරෝන් අප්පු රාත්‍රියේම බෙරිමතින් වැනෙමින් නිවසට ඒමට පටන් ගත්තේ ගමේ සොහොන අතරින් තිබූ පාරෙනුයි. සොහොනට ලං වෙද්දීම ඔහුට ජයවීර මුදලාලිගේ මළගිය ආත්මය හමු වුණා. බෙරිමතේ හිටිය බාරෝන්ට මුදලාලි මිය ගිය වගක් එක්වරම මතකෙට ආවේ නෑ. ජයවීර මුදලාලිව දුටු බාරෝන් මුදලාලිට හිස නමා ආචාර කර නැවතත් තමන් යන්න හැදුව ගමන යන්නට පටන් ගත්තා. එලෙස බස්තමක ශබ්දය සොහොන පැත්තෙන් ඇසෙන්නට පටන් ගත්තා. එක්වරම සොහොන දෙස බැලුව බාරෝන්ට පෙනුනේ සොහොනේ විශාල ගස් දෙකකට කකුල් තියාගෙන තමන් දිහා බලාගෙන මහා භයංකාර ලෙස hina වෙන යක්ෂ රූපයක්. ඒ වෙන කවුරුත් නොවේ ජයවීර මුදලාලිගේ අවතාරයයි. ඔව්, ඒ ජයවීර මුදලාලිමයි. මුදලාලි? එසේ පවසමින් බාරෝන් වෙවුලන්නට පටන් ගත්තා. ඒ විරූපීරුව පොල් කෙදි වගේ ලෝම, කට දෙපැත්තෙන් දිගු වූ විශාල දත්. ඔව්, ඒ ඉන්නේ ජයවීර මුදලාලි. එය දුටු බාරෝන්ට එක්වරම ජයවීර මුදලාලිගේ විරූපී අවතාරය පහරක් එල්ල කරා. ඒ පහරින් බාරෝන් එතනම සිහි නැති වී ඇද වැටුණා. පහුවදා උදේම බාරෝන්ට මහසෝනා ගහලා කියා ගමේ තනින් තන ගම්මු කතා වෙන්නට පටන් ගත්තා. මෙම ආරංචිය ඇසූ ජයවීර පවුලේ සියලු දෙනාගේ හිතට ලොකු භීතියක් දැනෙන්නට පටන් ගත්තා. ප්‍රියංගාගේ හා ජගත්ගේ ඉල්ලීමත් සමග ජානකී සහ
ඇයගේ දියණියන් දෙදෙනා ලංකාවෙම නතර වන්නට වුණේ ජයවීර මුදලාලිගේ මරණයෙන් පහු ව්‍යාපාරික කටයුතු බලා ගැනීමට කවුරුත් නැති නිසයි. එක්වරම රාත්‍රියේ මහා වැසි වහින්නට පටන් ගද්දී ජානකී හා ඇගේ වැඩිමල් දියණිය කාමරේ නිදාගෙන සිටියා. ඔවුන් නිදාගෙන ඉන්න කාමරයට ජයවීර මුදලාලිගේ සොහොන හොඳින්ම පෙනෙන්නට වුණා. එක්වරම ජානකීගේ වැඩිමහල් දියණිය වූ 16 හැවිරිදි විදූෂි නින්දෙන් ඇහැරුණේ කාමරයේ ජනේලය ඇරී තිබූ නිසයි. ජනේලය වැසීමට ගිය විදූෂි දුටුවේ සුදු ඇඳුමක් ඇඳ බස්තමක් අතේ තියාගත් කවුරුන් හෝ සොහොන අසල ඉන්න ආකාරයයි. ඔහුගේ මුහුණ හරියට දැක්කේ හදිසියේ කඩා හැලුණු අකුණක් නිසයි. ඒ එළියෙන් දුටු ඒ මහල්ලාගේ විරූපී රුව කුණු වී පණුවන් දඟලන වග දුටු ඇය බියටපත් වී මහා හඬින් කෑ ගහන්න පටන් ගත්තා. අනේ අම්මේ හොල්මනා කල්පනා! එසේ කෑ ගැසූ විදූෂිගේ විලාපයේ ඇසුණු නිවැසියන් ගැස්සී ඇහැරුණා. ඒ වෙලාවේ එතනට පැමිණි සියලු දෙනා ඇයට කිව්වේ බුදුගුණ සිහි කර නැවත ඇයට නින්දට යන ලෙසයි. ඒ සිදුවීමත් සමග ජයවීර පවුලේ සැමට නැවතත් තහවුරු වුණේ ජයවීර මුදලාලි යක්ෂයෙක්ව ඉපිද තම ඉඩමේ අරක්ගෙන සිටින බවයි. ජයවීර බංගලාවේ සිද්ධ වෙන භයානක අද්භූත සිදුවීම් එන්නම වැඩිවීමට පටන් ගත්තා. ඒ නිසා පොඩි චනුගී සෙනුර එක්කම ඉන්නට පටන් ගත්තා. මොකද පොඩි චනුගිට සෙනුර ළඟ ආරක්ෂාව ඇති නිසයි. එක් දවසක් රාත්‍රියේ නිදා සිටි සෙනුර ගැස්සී ඇහැරුණේ පහළ මාලයේ ජයවීර මුදලාලිගේ කාමරය පැත්තෙන් ඇසුණු ශබ්දය නිසායි. එම ශබ්දය ඇසුණු පැත්තට යාමට සෙනුර පඩිපෙළ බැස මුදලාලිගේ කාමරය දෙසට යන්නට වුණා. එක්වරම සෙනුර දැක්කේ මුදලාලිගේ පැද්දෙන පුටුව මත ජයවීර මුදලාලි ඉඳගෙන ඔහුගේ පෙට්ටගම ඇරගෙනම සල්ලි ගනින ආකාරයයි. ජයවීර මුදලාලිව දුටු සෙනුර භීතියට පත්වී ඉද්ද ගැහුවාසේ බලාගෙන සිටියා. ඒ සමග ජයවීර මුදලාලි සෙනුර දෙස බලා වියරු ලෙස සිනාසෙන්නට වුණා. ලොකුවෙකෝ උඹ ආවද? උඹ එනකම් තමා මාත් බලාගෙන හිටියේ. උඹ හොඳ එකවුන්ටින් කෙනෙක්නේ. මට මේ සල්ලි ටික හරියට ගෙනලා පොත්වල ලියලා දීපන්. එසේ පැවසූ මුදලාලි තමන්ගේ හිස අංශක 360ටම වේගයෙන් කරකවන්නට වුණා. එය දුටු සෙනුර බීතියට පත්වී දුවන්නට පටන් ගත්තා. ඔල්ලා උඹ කොහෙද දුවන්නේ? මේ ටික ගෙනලා දීපන්. එසේ කෑ ගසමින් සෙනුර පස්සේ ජයවීර මුදලාලි හඹාගෙන ආවා. කාමරයට ආව සෙනුර දොර වහගෙන චනුගිව බදාගෙන රෙද්දෙන් මුළු ඇඟම වසාගත්තේ ඒ බියජනක සිද්ධියට මුහුණ දුන් නිසයි. එකපාරම සෙනුරට ඇහෙන්න පටන් ගත්තේ මුදලාලිගේ බස්තමේ ශබ්දය පඩිපෙළ පැත්තෙන් ඇහෙන ලෙසයි. මුදලාලි පඩිපෙළ නැගගෙන එන බව සෙනුර අනුමානය කළේ ඒත් සමගයි.
ඒ වන විටත් චනුගි අවදි වී සිටියා. සෙනුර ඒ වෙච්ච කිසිම දෙයක් පැවසුවේ නැත්තේ ඒ සිද්ධිය ඇහුවොත් ඇයත් බය වෙන නිසා. ඒත් චනුගි ඇයට සිදු වූ අද්භූත සිද්ධිය සෙනුරට පවසන්නට වුණා. ඉන්පසුව සෙනුරද එය අසා ඔහුට සිදු වූ සිද්ධිය සම්පූර්ණයෙන්ම චනුගිට පවසන්නට වුණා. ජයවීර මුදලාලිගේ බස්තමේ ශබ්දය හොඳින්ම සෙනුර සහ චනුගි සිටින කාමරයේ දොර ළඟ ඇසෙන බව දැනුණු ඔවුන් ඊටමත් බියටපත් වී චනුගි සෙනුරව බදාගෙනම හිටියා. එක්වරම කාමරයේ දොරේ අගුළු කැරකුණා.